ප්‍රශ්න පත්‍රය හැමදාම හැදෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ හැමදාම ඉන්නේ එකම විදිහ ගණන්ද? ඔව්. සාමාන්‍ය පෙළ ගණිතයේ පේපරේට හැමදාම එකම තැනට එකම විදිහේ ප්‍රශ්නයක් තමයි එන්නේ. ඉතින් ඒ විදිහට හැදෙන්නේ කොහොමද? පළවෙනි ප්‍රශ්නෙට මොකද්ද? දෙවෙනි ප්‍රශ්නෙට මොකද්ද? මෙන්න මේ විදිහට හැදෙන පිළිවෙල ගැන පේපරේ හැදෙන සම්පූර්ණ විදිහ ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් අපොත සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය ගත්තාම අපිට එක පත්‍රය කියලා එකක් දෙනවා. අන්න ඒකේ අපිට කාලය පැය දෙකක් දෙනවා. ඒ වගේම අපිට ලකුණු 100ක් තමයි හම්බෙන්නේ. ඒ වගේම අපිට දෙක පත්‍රයට පැය 3ක කාලයක් දෙනවා. ඒකටත් ලකුණු 100ක් දෙනවා. මෙන්න මේ පළවෙනි පත්‍රයේ ලකුණු 100යි දෙවෙනි පත්‍රයේ ලකුණු 100යි එකතු කරලා දෙකට බෙදලා තමයි අපිට රිසල්ට් එක හම්බෙන්නේ ලකුණු 100කින්. අපි පළවෙනි පත්‍රය ගැන කතා කරද්දී පළවෙනි පත්‍රයේ A කොටස කියලා තියෙනවා කොටසක්. මෙන්න මේ A කොටසේ කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ ලකුණු 50ක් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම ඔයාලට B කොටසේ තියෙනවා ප්‍රශ්න 5ක්. මෙන්න මේකේ එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 5ට ලකුණු 50ක් තමයි හම්බෙන්නේ. අන්න ඒ විදිහට පළවෙනි පත්‍රයේ මුළු ලකුණු 100 හැදෙනවා. මෙන්න මේ ප්‍රශ්න 5 ගැන අපි හැදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඉදිරියට කතා කරනවා වගේම අපේ ක්ලාස් එකේදී අපි නොමිනේම කියලා දෙනවා ඔයාලට කොහොමද මෙන්න මේ ප්‍රශ්න ලේසියෙන්ම ගොඩ දාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ඔයාලට අපේ ක්ලාස් එකට නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිම අවස්ථාවක කිසිම මුදලක් අය කරන්නේ නැහැ කියලා අපිට කොරොන්දු වෙන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි කමෙන්ට් එකක් විදියට දාලා තියෙනවා නැත්තම් මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් සම්බන්ධ වෙන්න අපේ පන්තියට. පළවෙනි පත්‍රයේ B කොටස ගැන කතා කරද්දී B කොටසේ පළවෙනි ප්‍රශ්නේ අපිට භාගවලින් හැදෙන්නේ ඊළඟට අපිට වර්ගඵලය හා පරිමිතිය සමහර දවස්වලට දුරකාල ප්‍රස්ථාර වලින් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ප්‍රතිශත පාඩමෙන්. ප්‍රතිශත පාඩම කියද්දී අපිට බදු එහෙම නැත්නම් කොටස් වෙලදපලින් තමයි මෙන්න මේ තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ සම්භාවිතාවය එහෙම නැත්නම් කොටු දැල රුක් සටහන් කියලා. මෙන්න මේ සම්භාවිතාවය යටතේ අනු කොටස් දෙකක් තියෙන්න පුළුවන්. ඒ වගේම පස්වෙනි ප්‍රශ්නෙට එන්නේ දත්ත නිරූපණය හා අර්ථකථනය. මේ පාඩමෙන් අපිට වටපස්ථාර ජාල රේඛා හා සමුච්චිත සංඛ්‍යා බහුවාශ්‍ර මෙන්න මේ වගේ ඕන ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ප්‍රශ්න 1 2 3 4 5 කියලා තියෙන මේ ප්‍රශ්න තියෙන තැනම වුණත් මෙන්න මේ පාඩම් පහෙන් තමයි අනිවාර්යෙන් ප්‍රශ්නේ හැදෙන්නේ. ඉතින් මේකේ මේ ප්‍රශ්න පහටම අපි උත්තර ලියන්න ඕන. තෝරගන්න අපිට ප්‍රශ්නයක් දෙන්නේ නැහැ. ඒ වගේම මතක් කරගන්න ඕනේ මේ හැම ප්‍රශ්නයකටම අනු කොටස් තියෙනවා. ඊට පස්සේ දෙක පත්‍රය ගැන කතා කරද්දී දෙක පත්‍රයේ A කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න 6න් අපි 5ක් තෝරගෙන අන්න ඒ ප්‍රශ්න 5ට පිළිතුරු සපයන්න ඕනේ. ඒ වගේම B කොටසෙත් ප්‍රශ්න 6ක් තියෙනවා. මේ ප්‍රශ්න 6නුත් අපි 5කට පිළිතුරු සපයන්න ඕනේ. එතකොට මෙතනත් B දෙක පත්‍රයට ලකුණු 100ක් එකතු වෙනවා. දෙක පත්‍රයේ A කොටස. දෙක පත්‍රයේ A කොටසට මුලින් වෙන්නේ ප්‍රස්ථාර ගාණක්, දෙවෙනියට ප්‍රතිශත ගාණක්, එහෙම නැත්නම් ප්‍රතිශත යටතේ හීනෝන්ශේෂ ක්‍රමයේ බදු කොටස් පෙරදපලින් ගාණක් එන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ සමගාමී සමීකරණ හා අසමානතා කියන පාඩමෙන්. එහෙම නැත්නම් බීජ භාග වලින්. හතරවෙනි ප්‍රශ්නය වර්ගිත සමීකරණයක් ගොඩනගාගෙන වර්ගිත සමීකරණය විසඳන්න වෙනවා. පස්වෙනි එක සංඛ්‍යාත ව්‍යාප්තිය. එහෙම නැත්නම් මධ්‍යයන්නේ පාඩමෙන් එනවා. ඉතින් හයවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ත්‍රිකෝණමිතිය. එහෙම නැත්නම් පරිමාණ රූප වලින්. මේකෙත් ප්‍රශ්න 6 තියෙන තැනම අරුණත් මෙන්න මේ පාඩම් 6ම තමයි අනිවාර්යෙන් පේපරේ හැදෙන්නේ. ඉතින් මේකෙන් අපි ප්‍රශ්න 6න් ප්‍රශ්න 5කට පිළිතුරු සපයලා යුතුයි කියලා මම ආයෙත් මතක් කරනවා. දෙක පත්‍රයේ B කොටස ගැන කතා කරද්දී මේකටත් තව ප්‍රශ්න 6ක් හැදෙනවා. ශ්‍රේණි නිර්මාණ ත්‍රිකෝණමිතිය සාධනයේ වෘත්ත ප්‍රමේය සාධනයේ ඝන වස්තු පරිමාණ සහ කුලක කෙරෙක මෙන්න මේ ශ්‍රේණි ගැන මතක් කරද්දී ශ්‍රේණි වල සමාන්තර ශ්‍රේණි වගේම ගුණෝත්තර ශ්‍රේණි කියලා කොටස් දෙකක් එන්න පුළුවන්. මේකෙත් ප්‍රශ්න 6න් අපි ප්‍රශ්න 5කට තමයි පිළිතුරු සපයන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණ පේපර් එක හැදෙන්නේ. ඉතින් ඔයාලට සුබ පතනවා විභාගේ සාර්ථකව කරගන්න කියලා. මේ වගේ තවත් වීඩියෝ වල නම් අපිව subscribe කරගන්න. ඒ වගේම නොමිලේම කරන පන්තියට join වෙන්න පහළ තියෙන description එකේ link එකේ